හායි යාළුවනේ. අපි මේ උදේම යන්නේ අපේ ගෙදරට අලුතෙන් එන සමාජිකයව අරන් එන්න. ඉතින් ඒ තමයි අපේ අක්කිගේ බබා. ඉතින් අද තමයි අපේ අක්කිගේ ඩිලිවරි එක තියෙන්නේ. අපි මේ ඇවිල්ලා තියෙන්නේ The King's Hospital එකට. ඉතින් මේ තියෙන්නේ අපේ අක්කී හිටපු හොස්පිටල් එකේ රූම් view එක. ඉතින් දැන් මේ අපේ චූටි බබාව ගේන්න අපේ අක්කා මේ ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ. එයා නම් පොඩ්ඩක් බයෙන් ඉන්නේ. අපි ඉතින් දන්නවා වගේ යාට කිව්වා බය වෙන්න එපා. හිත හයිය කරගෙන යන්න කියලා. දැන් ඔය ඉතින් ෆයිල් ටිකත් ලෑස්ති කරගෙන එයාට දුන්නු ඇඳුමත් ඇඳගෙන බබා වරන් එන්න තමයි යන්නේ. එයා නම් ඉතින් ටිකක් බය වෙලා ඉන්නේ. අම්මයි, අපේ මහම්මයි, අක්කිගේ හස්බන්ඩ්ගේ අම්මයි ඔක්කොමලා ඉන්නවා ඉතින් වට වෙලා. ඒ ටිකට තාත්තා ගිහිල්ලා කඩේට. දැන් ඔන්න තාත්තා එනකන් තමයි ඉන්නේ. දැන් මේ අක්කව තියේටර් එකට එක්කන් යනවා. තියේටර් එකට යද්දි ඉතින් අරන් යන්න ඕන විදියට ඔළුවට කැප් එක දාලා ඉතින් මේ විදියට තමයි අරගෙන යන්නේ. දැන් නම් ඉතින් අපේ අම්මා ටිකක් බය වෙලා ඉන්නේ. මේ තියෙන්නේ බබාගේ තොටිල්ල. ඉතින් ඒකත් අරගෙන යනවා. තොටිල්ල දැක්කාම ඔයාලට කියන්න පුළුවන් අපේ බබා දුවෙක්ද පුතෙක්ද කියලා. ඉතින් ඔහොම තියේටර් එකට යන ගමන් ගියාට පස්සේ ඉතින් එයාවයි බබාවයි ඇතුළට අරගෙන නොහොම දොර වහනවා. දැන් ඉතින් මේ අපි මේ වෙයිටින්. දැන් මේ ඇතුළේ වීඩියෝස් ටික නම් අරන් දුන්නේ මට ඇත්තටම අපේ අක්කිගේ හස්බන්ඩ්. දැන් ඔය අක්කිලාව දාලා බබාව ඔන්න දැන් හම්බෙලා. ඔන්න බබාගේ බර කිරනවා. ඉතින් ඇත්තටම ડોක්ටර් බුද්ධිම ජයසිංහ තමා බබාව බැලුවේ. අක්කිගේ ඩිලිවරි එක කළේ ප්‍රොෆෙසර් ටිරාන් ඩයස්. ඔන්න එනවා දෙන්නම. ජෝඩි රෝස මලක් ඔන්න දැන් ආවා. අක්කිත් ඉන්නවා සනීපෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න බබාව නාවනවා. නාවද්දි නම් පොඩ්ඩක් සද්ද දානවා. ඉතින් අඬ නාලා ෂැම්පු ගාලා නර්ස්ලා දෙන්නෙක් එකතු වෙලා අපේ අක්කිට උගන්වනවා නාවන විදිය. ගෙදර ගිහින් මේව තනියම කරගන්නත් ඕනනේ. අම්මයි අපේ මහම්මයි තමයි ඉතින් එයාගේ බබාව බලාගන්නේ. අක්කට ඉතින් C-section එකක් කරපු නිසා එයාට මුල් ටිකේ ඉතින් ටිකක් අමාරුයි. ඔන්න ඉතින් මගේ vlog එක ඉවර වෙනවා. bye bye. අපි දැන් මේ ගෙදර යනවා.